හායි යාළුවනේ අපි එදාවේ ස්ටක් යූස් කරලා ගේම් එකක් හදාගන්න හැටි බලන්න. අපි එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. ඔයා අපේ channel එකට අලුත් එක්ක එන්න subscribe පාරක් දාලා වීඩියෝ එකට set. Hi guys අපි අද ගේම් එකක් ක්‍රියේට් කරගන්න හැටි බලන්න. ඉස්සරහම Play Store app එක open කරගන්න ඕනේ. ඊට මෙතන search icon එක click කරලා search bar එකට ගිහිල්ලා ස්ටක් කියලා search කරගන්න ඕනේ. අස අපිට උඩින් පෙන්නන app එකක් ඊළඟට අපි ඒක ටච් කරගෙන මේ වෙනකොට මම මේක ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා මම play button එක ඔබලා ඉස්සරහට යනවා. ඊට අපිට පෙන්නන මෙහෙම load වෙනවා app එක. ඊට අපිට පෙන්නන මේ කලින් මේකෙන් ගේම් හදපු කට්ටිය ගේම් ටික අපිට පෙන්නනවා. දැන් guys මේකට ගේම් එකක් හදන්න ආපු ඉඳන් මේ create කියන බටන් එක ඔබා ගන්න ඕනේ. ඊපස්සේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලා මේ app එකට ආපු කෙනෙක් නම් මේ create new game කියන එක ඔබන්න. ඒක ටච් කරගෙන ඉවරලා අපි ඉස්සරහට යනවා කනෙක්ෂන් එක. ඊපස්සේ ඔය දැන් කනෙක්ටිං වෙන ගමන් තියෙන්නේ. ඊපස්සේ අපිට වෙනවා load වෙනවා. හරි. ඊපස්සේ creating game world කියලා පල්ලෙන් ඇවිල්ලා අපිට මෙහෙම එනවා. තනිකරම හිස් භූමියක් තියෙන්නේ. අපිට එක එක දේවල් ඇප්ලයි කරලා මෙතන ඊපස්සේ මෙතන තව දේවල් ගන්න පුළුවන්. එහම අරගන්න පුළුවන්. ඕගලන්ට මේක තනියම හදා ගන්න අමාරුයි නා. ඉස්සරහ මේ ඉදි කැල් තුන බලය ක්විට් එකට එන්න. ඊපස්සේ ආයෙ චුට්ටක් වෙලා ලෝඩ් වෙලා. ඊපස්සේ ආයෙ අපි අර ප්ලේ කියන තැනට එනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ක්‍රියේට් එක ආයෙ ටච් කරගෙන මෙතන ටෙම්ප්ලේට්ස් කියන කොට ටච් කරන්න. ඊපස්සේ ලෝඩ් වෙලා මෙතන කට්ටිය හදපු ගේම් තියෙනවා. ඒක අපිට කැමති විදිහට එඩිට් කරගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා මේ සිටි රේසර් කියන එක ගන්න ඕනි. කැමති එකක් ගන්න පුළුවන් අපිට. අපි සිටි රේසර් ගමු එක්සැම්පල් එකක් විදිහට. ඊපස්සේ මේ කනෙක්ටිං වෙලා ඊට අපිට ඉස්සෙල්ලා වගේම නා creating game world කියලා. ඊට අපිට මේ map එක හදා ගන්න පුළුවන් මේ කැමති විදිහකට. කාර් අපිට දා ගන්න පුළුවන් කැමති යන් වලින්. බලන්න. අපිට මේ ලොක් කරලා ඒව කරලා කැමති යන් වලින් හදා ගන්න පුළුවන් මේක කපන්න පුළුවන් කැමතිලා. කපන්නේ මේ පිටිපස්ස කරලා මේක මේ ඒ ඩස්බින් එක අල්ලන් ඉතියාම මම රතු වෙලා ඊට අපිට යනවා. ඒ වගේ තමයි. ඊට පස්සේ අපිට මේ කැමති මේක ඇප්ලයි කරගන්න පුළුවන්. ඕගලන්ගේ account එක coin මදි නම් මේ earn coin කියන එක ටච් කරලා ඒකෙන් අපිට කැමති මේකක් අරගෙන මේ ඩාලි වෙලයි ආයුධ ඩාලි වෙලා ඇප්ලයි කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් අපිට කියනවා අසල් මේ ටැන් වලින් දැම්මා මේක. එහෙනම් මම පස්සේ මේ ගේම් එක ප්ලේ කරන කට්ටියගෙන් ඕගලන්ට coin එනවා. ඕගලන්ගේ account එකට coin වැඩි වෙනවා. ඊට ඔයගලන්ට කැමති වීඩියෝ එකක් එක්ස්පෝර්ට් කරගන්න පබ්ලිෂ් කරන්න ගොඩාක් ලේසි. සල්ලි ගන්න ඕනේ නැහැ එතකොට. මොන මේක ග්‍රැෆික් ක්වොලිටි එකට මදි තත්ත්වයක් තියෙනවා. මොකද මේ 3D ගේම් ඒත් මේක එක්ස්පෝර්ට් කරාන් පස්සේ සුපිරියටම ගේම් එක තියෙනවා. අපි දැන් හදලා තින්නේ මේ කැමති තැන් වලින් මිනිස්සු දාගන්න පුළුවන්. කැමති දේවල් මේ ඇප්ලයි කරගන්න පුළුවන්. ඔයා new assets දාගන්න පුළුවන්. ඒක මෙයා තියෙනවා. basketball තව බලන්න ඕන මේ කැලෝ වල දාගන්න පුළුවන්. ඒ වැඩිම තියෙන ක්‍රීඩා උපකරණ වගේ දේවල්. ඊළඟට මේකේ තව තියෙනවා කැරක්ටර්ස් තියෙනවා. මේ එලියන්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ අපිට ඇප්ලයි කරලා ඉවරලා මෙතන ඇප්ලයි කියන එක ඔබලා ඊට මෙතින් එනවා මේ ලෝඩ් වෙනවා. ඒගොල්ලෝ ඊට ලෝඩ් වුණාන් පස්සේ දාගන්න ඊට පස්සේ උඩ තියෙන කොළ පාට ප්ලේ බටන් එක ඔබලා ඉවරලා ඕගොල්ලෝ හදපු ගේම් එක ඕගොල්ලන්ටම ප්ලේ කරලා බලන්න පුළුවන්. පොඩ්ඩක් ග්‍රැෆික් ක්වොලිටි අඩුයි 3D හින්දා. ඔය අපිට ප්ලේ කරන්න පුළුවන්. මේක ඕපන් වර්ල්ඩ් ගේම් එකක්. හදලා තියෙන විදිහ අපි චුට්ටක් වෙනස් කරා. කාර් අපිට වෙනස් කරගන්න පුළුවන්. අපේ කාර් අපිට වෙනස් කරගන්න පුළුවන්. අනික් කට්ටියගේ අපිට කොපි කරලා වෙනස් කරගන්න පුළුවන්. අපි දිනනවා මෙයාට. අසවාර මේ ගේම් එක ආයෙ වෙනස් කරන්න ඕන නම් back to editing කියලා වෙනස් කරන්න පුළුවන්. පබ්ලිෂ් කරනවා මේ පබ්ලිෂ් කරන්න පුළුවන්.